උඹට පිස්සුද කුසුමලතෝ ඒ කෙල්ල අතින් මොන කරදරයක් වෙන්නද? නෑ ඉතින් මැනිකි කෙල්ලව කසාද බඳන්නේ නැද්ද කියලා ඇහුවේ. මේ ගෙදරට කෙල්ල එන එක දැන් හරි නෑ වගේද කියලාත් හිතෙනවා මට. මොකද අලුත බඳපු ජෝඩුවක් ඉන්න ගෙයක් හින්දා. ඒ මගුල කටු ගන්නයි හදන්නේ කුසුමලතෝ. කටු ගන්න? තේ හාමුදුරුවනේ ඒ මොකද මගේ මැනිකේ? එයා මීට කලින් කවුද කොල්ලෙක් එක්ක ජෝගි නටලා. එහෙම සම්බන්ධයක් තිබුණා කියලා අපි දැනගෙන හිටියා. ඒක කඩන්න ඕනි හින්දාම තමයි මේ මගුල කරන්නත් හේතු උනේ. අපේ මහත්තයාගේ අක්කට හරිම උවමනාව තිබුණේ මේ කසාද කරවන්න. අපිත් ඉතින් කැමති වුණා අපේ මේකෙක් කියලා. ඒත් එදා හොනිමොන් ගිහින් ආපු දවසේ තමයි අපි දැනගත්තේ උටපටේ දුරදිග ගිය එකක් කියලා. යසට ඉන්න අපේ කොල්ලට මොකටද කාගේවත් අතින් ඉඳුල් වෙච්ච ගෑනු? දෙයනේ ඒ කියන්නේ ඔව් බං එයා ඒ කොල්ලට කියලා වෙන්න ඕනි ඔක්කොම ටික කරගෙන. අපේ එකෙක් වුණත් ඉතින් ඇත්ත කියන්න එපා. එයාව අපේ පුතාට හරියන්නේ නැහැ. අද ඔය දෙන්නත් එක්ක ගියේ දික්කසාද වෙන නීතිඥ මහත්තයෙකුට කතා කරන්න. මගේ අපේ මොකද්ද ඒ සිද්ධ වෙලා තියෙන්නේ? මේ හැමදේම අහගෙන චාරිකා කුස්සියේ වැඩක්. ඇයට ඉහිලුම් දෙන්නේ නැහැ. වරදක් නොකරම මලිෂා නෝනා බැනුම් අහන එක ගැන. ඒත් මේ හැමදේම ඇය කරන්නේ ඇගේ ආදරය දිනා ගන්න නේද කියලා චාරිකාට හිතුණා. ආදරය වෙනුවෙන් මිනිස්සු මොනතරම් දේවල් කරන්න පෙළඹෙනවද කියලා ඇය මොහොතක් කල්පනා කළා. එදා දේවින්ද මලීෂා එක්ක එනකොට හවස් වුණා. කපිලව මුණ ගැහිලා ඔහුත් එක්ක රට යන්න ඕනි හැමදේම කරගෙනයි ඔවුන් දෙන්න එදා ගෙදර ආවේ. ඒ ආවත් මැනිකි මලීෂාගේ මූණ දිහාවත් බැලුවේ නැහැ. ඔවුන් ආවට පස්සේ තමයි චාරිකාලා ගෙදර ගියේ. මලීෂා නෝනට මේ තරම් බැනුම් අස්සවලා Tamanට මේ ආදරේ දිනාගෙන මොකටද කියලා චාරිකාට වෙලාවකට හිතෙනවා. ඒ දේවින්ද මේ හැමදේම කළේ Taman හින්දා නේද කියලා හිතෙනකොට ඇයට ඒ ආදරේ අහක දාන්න ලෝභ හිතෙනවා. මේ විදියට තවත් දවස් දෙකක් ගෙවිලා ගියා. එදා හැන්දෑවේ චාරිකා ගෙදර යන්න කලින් මලීෂා චාරිකා එක්ක කතා කළා. මට තේහෙකුත් හදාගෙන අර මිදුලේ බංකුව ළඟට එන්න චාරිකා. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. චාරිකා ඒ විදියටම කළා. ඇය මලීෂා නෝනා ළඟට යනකොට මලීෂා නෝනා හිටියේ ලොකු කල්පනාවක. මලීෂා නෝනා ආතේ ඒක මෙතනින් ඉඳ ගන්නකො චාරිකා. අනේ මට බෑ නෝනා. කවුරු හරි දැක්කොත්. ඇයි දැක්කොත් මොකද වෙන්නේ? හාම්පුතාලත් එක්ක ගෙදර වැඩකාරයින්ට එකට ඉඳ ගන්න බෑ නෝනා. එතකොට දැන් ඔය කසාද බඳින්න හදන්නේ එහෙනම්? ඒක මගේ උවමනාවටම සිද්ධ වෙන දෙයක් නෙමෙයි නෝනා. මං දේවින්ද මහත්තයාට ආදරෙයි. ඒක ඇත්ත. ඒත් කවදාවත් එයාව මගේ කරගන්න මං හිතුවේ නැහැ. මට එහෙම කරගන්න ඕනිත් නැහැ. අපේ දුප්පත්කම තේරුම් අරන් මට ජීවත් වෙන්න පුළුවන්. මට හරි දුකයි. මලීෂා නෝනා අහන කතන්දරවලට දේවින්ද මහත්තයාට මාව මුණ නොගැහුණා නම් එයා මලීෂා නෝනත් එක්ක සතුටින් පවුල් කන්න ඉඩ තිබුණා. ඒක අපිට හරියටම කියන්න බෑ චාරිකා. වෙන්න තියෙන දේ තමයි සිද්ධ වුනේ. ඉස්සර ආත්මවල ඉඳන් එන බැඳීමක් ওই දෙන්න අතර තියෙන්නේ නැති. ඒකයි මේ ආත්මෙදිත් මේ විදියට මුණ ගැහුනේ. දේවින්ද ගැන මගේ හිතේ ලොකු කැමැත්තක් තිබුණෙත් නැහැ. ගෙදරින් කරපු බලපෑම හින්දා තමයි මම මේකට කැමති වුනේ. දේවින්ද ඔයාගෙන නොකියුවා නම් කවමදාවත් මාව එයාගේ බිරිඳ හැටියට පිළිගන්නේ නැහැ කියලා නොකියුවා නම් මොන විදියකින් හරි මං එයත් එක්ක පවුල් කරන්න හිත හදාගන්න ඉඩ තිබුණා. ඒත් මේ දේවල් මේ විදියට සිද්ධ වෙච්ච එක ගැන මං හරිම සතුටුයි චාරිකා. මටත් කපිල එක්ක එකතු වෙන්න වාසනාව තිබුණා. ඒකයි දේවින්ද ඔයාට ආදරේ කළේ. ඇත්තම කියනවා නම් චාරිකා එයා ඔයාට මාරම විදියට ආදරෙයි. මට හිතා ගන්න බෑ ඒ ආදරේ තරම. එයා ඔයාට පිස්සු වැටිලා ඉන්නේ. ඔයා වෙනස් වුණොත් එයාව කසාද බඳින්න බෑ කියලා කිව්වොත් මොනව වේද දන්නේ නැහැ. ඒ හින්දා කවදාවත් එයාට අකමැති වෙන්න එපා. මං හෙට උදේ රට යනවා කපිලත් එක්ක. හැමෝටම හොරෙන් යන්නේ පාන්දර. කපිල මෙතෙන්ට එනවා මාව ගන්න. දේවින්ද තමයි මට හැමදේටම උදව් කරන්නේ. ඔයාලා නැගිටිනකොට අපි මේ රටෙත් නෑ හෙට. මං ඔයාට ඒක කියන්නයි කතා කළේ. මං හෙට යනවා. ඔයාගේ දේවින්ද ඔයාට බාර දීලා. ඔය දෙන්න සතුටෙන් ජීවත් වෙන්න චාරිකා. ඔයාට පුළුවන් ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න.
එයත් එක්ක. නැන්දලත් ඔයාට අකමැති වෙන එකක් නැහැ. මගේ නරකත් එක්ක එයා ඔයාගේ හොඳ ගොඩක් දැක්කා. ඒක ලොකු දෙයක්. එහෙනම් චාරිකා ඔය දෙන්න සතුටින් ඉන්න. අපි ආයෙත් කවදාවත් හම්බ වෙන්න එකක් නැහැ. මලීෂා එහෙම කියලා චාරිකාගෙන් සමුගත්තා. ඒක මහා ලොකු වේදනාවක් වුණා චාරිකාට. පහුවෙදා හැමෝම නැගිටින්න කලින් මලීෂා ගිහින් චාරිකාලා එනකොට ගෙදර එකම ගාලගෝට්ටියක්. ඒත් මේ හැම දේ ගැනම දන්නවා දේවින්ද වගේම චාරිකත්. බලපංකෝ කුසුමලතෝ ඊයේ වෙලා තියෙන දේ. ඇයි මැනිකේ මොකද වෙලා තියෙන්නේ? අපි ගෙනාපු අර නල්ලමලේ කුමාරිහාමි පැනලා ගිහිල්ලා අරුත් එක්ක ලියුමක් ලියලා ඒක සාලේ මේසේ උඩින් තියලා ගිහිල්ලා මට අහුවෙන්න. කොහොමද මේකේ ලොකුකම? දැන් කොහෙද දන්නේ නෑ නේද මැනිකේ ඉන්නේ? කොහෙවත් නෙමෙයි මුන් දෙන්න මේ රටෙනුත් ගිහිල්ලා. මං දැන් අක්කට කතා කරලා විස්තරේ කිව්වා. එයා අපිට දොස් කියනවා අපි පරිස්සම් කළේ නෑ කියලා. පරිස්සම් කරන්න එයාව අපි උකුලේ තියාගෙන ඉන්නේ. මගේ අම්මේ තව කාලයක් හිටියානම් මේකි මගේ කොළුවගේ ඔළුවත් කනවා. ඇති ඔයින් ගියා. ඉවරයක් නැතුව අම්මා මලීෂට බනිනවා. දේවින්ද දන්නවා ඇයි ඒ වැරද්ද කළේ තමන් හින්දා කියලා. ඒත් ඇත්ත කියන්න විදිහක් නැහැ. මොකද එහෙම වුණොත් මේ හැමදේම කන පිට පෙරලෙන හින්දා. දැන් ඉතින් ওই කතාව නවත්තන්න අම්මේ. වෙන්න තියෙන දේවල් දැන් වෙලා ඉවරයිනේ. ඒක තමයි පුතේ මාත් අම්මට කිව්වේ. දැන් ඉතින් ඔක්කොම ප්‍රශ්න ඉවරයිනේ. කොහොමත් එයාව පුතා දික්කසාද කරන්නනේ හිටියේ. කතාව එතනින් අතර වුණා. හැමදේම සිද්ධ වෙලා තවත් දවස් දෙකක් ගෙවුණා. මුළු වලව්වම කිසිම සද්දයක් තිබුණේ නැහැ. ඒ දවසක් උදේ මැනිකේ පුතා එක කතා කළා. පුතේ මං ඔයාගෙන් කාරණාවක් අහන්න හිටියේ හුඟ දවසක ඉඳන්. මොකක්ද මේ? ඔයා කැමති කවුරු හරි ගෑනු ළමයෙක් ඉන්නවද? ඒ මොකටද? කසාද බඳින්න මිසක් වෙන මොකටද? ආයෙත් සැරයක් මාව අමාරුවේ දාන්නද හදන්නේ? නෑ, ඔයා කැමති කෙනෙක් ගැන ඇහුවේ ඒකනේ. මං හැමදාම මේ විදියට තනියම ජීවත් වෙන්නම් අම්මේ. ඒක කරන්න බෑනේ පුතා. පරම්පරාව ගෙනියන්න දරුවෙක් ඕනේ. මං ඔයාගෙන් තව කාරණයක් අහන්න මට ඇත්තම කියනවද? අහන්න. මොකද්ද? චාරිකා ගැන මොනවා හරි අදහසක් පුතාගේ හිතේ තියෙනවද? දේවින්ද එකපාරටම අම්මගේ මූණ දිහා බැලුවා. ඇයි අම්මේ එහෙම අහන්නේ? අහන්නේ දැනගන්නනේ ළමයෝ. නෑ, එහෙම දෙයක් නැහැ. ඔයා මට බොරු නේද කියන්නේ? සමහර විට වෙන්න ඇති. මොකද ඇත්ත කියලා වැඩක් නැති හින්දා. ඇයි එහෙම කියන්නේ? අම්මලා බලන විදියට චාරිකා කියන්නේ අපේ ගෙදර වැඩකාරී. අම්මලා මේ මිනිස්සුන්ට සලකන්නේ හරිම පහත් විදියට. ඉතින් එහෙම කෙනෙක් මට කසාද බඳින්න දෙයිද අම්මලා කොහොමත්ම? මෙච්චර කාලයක් නම් ඒක එහෙම තමයි පුතේ. ඒත් දැන් මගේ හිත වෙනස් වුණා. වෙනස් වුණා කියන්නේ අම්මේ? දුප්පත් මිනිස්සු උනාට චාරිකා කියන්නේ 1000කින්වත් හොයාගන්න බැරි කෙල්ලෙක්. ගෙදරකට ඕනි මිනිහෙකුට ඕනි ඒ වගේ ගෑණියෙක්. අපේ නෑදෑයෝ අපිට ඕනි තරම් දොස් කියයි. නොගැලපෙන දැනකින් ඔයාට කසාදයක් කරලා දුන්නා කියලා. ඒත් ඒකට කමක් නෑ පුතේ. මැරෙනකල් ඔයාට හිතේ සැනසීමෙන් ඉන්න පුළුවන් කෙනෙක් තමයි චාරිකා කියන්නේ. ඒ ළමයා මේ ගෙදරට ආපු දවසේ ඉඳන් මං එයා දිහා හොඳට බලාගෙන හිටියා. අහිංසකකම වගේම වැඩත් ඒ වගේමයි. කුසුමලතා හරිම ගුණයාපත්කමට ඒ කෙල්ලෝ ටික හදලා තියෙනවා. මම මේ ගැන තාත්තටත් කිව්වා. ඔයාගේ අකමැත්තක් නැත්තම් අපි කැමතියි පුතේ. ඔයා චාරිකාව කසාද බඳිනවා නම්. දේවින්දට දැනුණු සතුට කියන්න වචන තිබුණේ නෑ ඒ වෙලාවේ. ඒත් ඒ බව ඔහු අම්මට ඇඟෙව්වේ නැහැ. අනේ මන්ද ඉතින් මං එදත් කළේ අම්මලා කියන දේ. ඉස්සරහටත් ඉතින් ඔයාලා කැමති දෙයක් කරන්න. අපි කැමති දෙයක් නෙමෙයි. ඔයා ඒ ළමයට කැමැත්තක් නැත්තම් ඉතින් කසාද බැඳලා වැඩක් නැහැනේ. චාරිකා හොඳයි කියන එක මාත් දන්නවා. ඒත් අනාගතේ කවදා හරි දවසක එයාලගේ තත්ත්වය අම්මලට මදි වෙන්න ඉඩ තියෙනවා. අන්න එදාට ඒ ළමයා අසරණ නොවෙනවා මගේ අකමැත්තක් නැහැ. මට ඔය තත්ත්වේ සල්ලි කිසිම දෙයක් ප්‍රශ්න නෙමෙයි. නෑ පුතේ, කවදාවත් අපි ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ. ඔයත් කැමති නම් අපි මේක කල් දාන්න ඕනි නැහැ. ඔය දෙන්නගේ වෙලාවල් දෙක බලලා ළඟම තියෙන හොඳම නැකතෙන් ඔය දෙන්නගේ කසාදේ රෙජිස්ටර් කරමු.
අම්මලගේ කැමැත්තක් අම්මේ. මැනිකේ කුසුමලතා එක්ක මේ ගැන කතා කළා. කුසුමලතා මට කාරණාවක් තියෙනවා කතා කරන්න. ඒ මොකද්ද මැනිකේ? චාරිකා ගැන. අනේ මැනිකේ අපේ කෙල්ල මොකද කරලා තියෙන්නේ? චාරිකාව අපිට දෙන්න කුසුමලතා. ඒ කිව්වේ මැනිකේ අපි කැමති චාරිකා අපේ පුතාව කසාද බඳිනවා නම්. දෙයි හාමුදුරුවනේ ඒ මොන කතාවක්ද මැනිකේ? ඇයි කුසුමලතා කැමති නැද්ද ඒ කටයුත්තට? අනේ මැනිකේ වලව් වලින් හිර ගන්න අපි කවුද? අපි හැමෝම මිනිස්සු කුසුමලතා. ඒක අපිට තේරෙන්නේ නැති එක තමයි මේ හැම ප්‍රශ්නයකටම මුල. අනේ මන්ද මැනිකේ මට නම් මේක හීනයක් වගේ. පුංචි මහත්තයා කැමති වෙයිද මගේ මේ වැඩකාර කෙල්ලව කසාද බඳින්න? පුතා කැමති. මං එයාගෙන් ඇහුවා. කෝ චාරිකා? හොදපු රෙදි ටික කෙල්ල වැලේ වනනවා හාමිනේ. මේ තරම් වැඩ කන්දරාවක් කරන චාරිකාට තමයි මේ හැම දෙයක්ම අයිති වෙන්න ඕනි මේ ගෙදර. අනේ මන්ද මැනිකේ ආයෙත් සැරයක් හිතලා බලන්න මැනිකේට වැරදීමක්වත් වුණාද කියලා. එතකොටම එතනට ආවා චාරිකා. චාරිකා ඔයා කැමතිද දරුවෝ දේවින්ද මහත්තයාව කසාද බඳින්න? එකපාරටම මැනිකේ ආපු දේ හින්දා චාරිකා උඩ බිම් බැලුවා. මැනිකේ මොකද චාරිකා බය වෙලා වගේ? මං කියන්නේ මේ බොරුවක් නෙමෙයි. ඔය මහලොකුවට ඉන්න මිනිස්සුන්ට වඩා චාරිකා හැම අතින්ම අපේ පුතාට ගැලපෙනවා කියලා මට හිතෙනවා. චාරිකාට පුදුම හිතුණා. මෙච්චර ඉක්මනට මැනිකේ කොහොමද Tamanට කැමති වුනේ කියලා. එදා ගෙදර යන්න කලින් දේවින්ද කතා කළා චාරිකා එක්ක. ඒ මැනිකේගේ අනුදැනුම ඇතුව. චාරිකා පුංචි මහත්තයා අපි දිනුවා චාරිකා. ඒකට අපි පින් දෙන්න ඕනි මලීෂා නෝනට. ඇත්තටම ඔව් අපි පින් දෙන්න ඕනේ. ඒත් අපි යාට ණය නෑ චාරිකා. මේ සිද්ධ වෙච්ච දේ හින්දා එයාට යාගේ ආදරේ හම්බ වුණා. ඔයා මම්මත්තෙම හිටපු හින්දා තමයි මේ දේවල් මේ විදියට සිද්ධ වුණේ දේවින්ද මහත්තයා. එහෙම නොවුනනම් මෙහෙම නොවෙන්න තිබුණා. ඇත්තමයි මේ මොහොත වෙනකල් මට විශ්වාසයක් තිබුණේ නැහැ. මට ඔයාගේ බිරිඳ වෙන්න පුළුවන් වෙයි කියලා. මට නම් විශ්වාසයක් තිබුණා. ලොකු විශ්වාසයක් තිබුණා. මොකද මං හිටියේ එකම අරමුණකින්. කවදා හරි මගේ බිරිඳ වෙන්නේ ඔයා විතරක් කියන අරමුණින්. මැනිකේලගේ හිත හොඳින් එයාලගේ කැමැත්තෙන් මේ දේ සිද්ධ කරගන්න ලැබිච්ච එක ලොකු දෙයක් පුංචි මහත්තයා. ඒත් මට නම් මේක තාම හීනයක් වගේ. නෑ චාරිකා මේක හීනයක් නෙමෙයි මේක ඇත්තක්. හෙටම අපි අපේ වෙලාවල් බලලා හොඳ නැකත් දවසක ඉක්මනට කසාද බඳිමු. මට ඉක්මනටම ඔයාව මගේ තුරලට ගන්න ඕනි වස්තුවේ. පුංචි මහත්තයා ඇයි චාරිකා ආදරේ කියන්නේ මහා පුදුම දෙයක් නේද? ඔව් රත්තරනේ ආදරේ තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නේ. ඊට පහුවෙදාම මැනිකේ ගියා දෙන්නගේ වෙලාවල් අරගෙන. දෙන්නගේ වෙලාවල් දෙක හරිම අපූර්වට ගැලපෙනවා කියලා වෙලාව බලපු කෙනා කිව්වේ හරිම සතුටින්. ඊට සති දෙකකට පස්සේ හොඳ නැකතක් තිබුණා. ඒ නැකත් දවසේ දෙගොල්ලෝ කච්චේරියට ගිහින් කසාද රෙජිස්ටර් කළා. කුසුමලතා අනිත් කෙල්ල තුන්දෙනාත් එක්ක එදා රෑ හිටියේ වලව්වේ. පිට මිනිස්සු කවුරුත්ම හිටියේ නැහැ. ගෙවල් දෙකේ කට්ටිය විතරයි හිටියේ. ඔවුන් එදා රාත්‍රිය ගත කළේ පුදුම තරම් සතුටින් සමගියෙන්. තමන්ගේ පුතාට හරිම කෙනා හම්බ වුණා කියලා හාමු මහත්තයයි මැනිකේ හිටියේ හරිම සැහැල්ලු හිතකින්. රෑ වෙනකල්ම ඔවුන් හරි විනෝදෙන් ගත කළා කට්ටියම. මෙච්චර කල් හරි පරිස්සමට රැකගෙන හිටපු තමන්ගේ පතිවත තමන්ගේ ආදරණීය දේවින්දට එදා රෑ චාරිකා පූජා කළා හරිම භක්තියකින්. පහුවෙදා උදේ නැගිටිනකොට එළපු සුදු පිරුවටේ පුරා තිබුණු රතු ලේ පැල්ලම දැකපු මැනිකගේ ඉහේ මල් පිපුණා. ඒකයි ඇයි කුසුමලතාව වැළඳගෙන ඇයට පින් දුන්නේ. මොනව නැතත් කෙල්ලන්ව පරිස්සමට හදලා තියෙනවා කියලා. එදා ඉඳන් මැනිකෙට චාරිකා තමන්ගේ දුවෙක් වගේ වුණා. ගෙදර දොරේ වැඩපළ හැමදේම ඇය අතින් හරි අපූර්වට සිද්ධ වුණා. දේවින්ද වතු පිටිවල වැඩ බලන්න පටන් ගත්තා. තාත්තා වේවායි නිදහස් කරලා. ඊට පස්සේ ආයිත් කුසුමලතා වලව්වේ වැඩට ආවේ නැහැ. ඒ හින්දා හැමෝම එකතු වෙලා ගේ ළඟින්ම ඇයට පොඩි කඩ පොඩ්ඩක් දාලා දුන්නා.
ඒකෙන් එන ආදායම ඇයට ඕනෑවටත් වඩා තිබුණා ජීවත් වෙන්න. කාලේ ගෙවිලා යද්දී චාරිකාගේ නංගිලා තුන්දෙනාම හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවල් කළා. චාරිකා හැම වෙලාවකම ඔවුන් ගැන හොයලා බැලුවා. ඔවුන්ගේ වියදමට සල්ලි දුන්නා. මේ හැමදේම කළේ දේවින්දත් කැමැත්තෙන්. ඒ අතර චාරිකා කොල්ලම තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක් වුණා. වලව්වම බැබළුණා දරු පැටවුන්ගෙන්. කිසිම දෙයක කිසිම අඩුවක් තිබුණේ නෑ චාරිකාට. ඒ අතර 4 වෙනි දරු ප්‍රසූතියටත් ඇය සූදානම් වුණා. ඔන්න මැනික, මේ පාර නම් මට ඕනේ ඔයා වගේ කෙලි පැටික්කියෙක්. ඊට පස්සේ ආයෙත් කවුද ඕනේ? ඒ කියන්නේ තවත් දරුවෝ හදන්න ඔයා කැමතිද? ඔව් දේවින්ද, මං හරි ආසයි ඔයාගේ දරුවෝ ගොඩකගේ අම්මා වෙන්න. චාරිකා එහෙම කිව්වා. දේවින්ද ඇයව වැළඳගෙන අතොරක් නැතුව ඇගේ මුළු සිරුරම සිපගත්තේ තමන්ගේ ආදරණීය බිරිඳ ගැන උපන් අප්‍රමාණ වූ සෙනෙහස නිසාමයි. සමාප්තයි.